අපි යන්නේ ඒකට කේබට් එකේ ඉන්න. කේබට් එක කියන්නේ ඉතින් අද මේ වැස්සේ දෙමිති මීන කියන්නේ. අපි කේ වාහනයක් ගියේ. එතන ගියොත් මම වැඩ ගන්න දැන් ඉන්න වාහනේ මේ දවස්වල කැඩිලා. ඒක හදනවා. පොඩි වාහනයක් ගේන්න. අද අපි මුතටම වහිනවා. වාහනේ පොඩි ඉන්ස්පෙක්ෂන් එකක් නම් කරලා බලන්න අමාරුයි සමහර වෙලට. බලමු කියලා. කොහොමද මට උනවා දෙන්න මාතෘකාවක්. හරි ගමන්නේ වාහනේ වැඩ ගන්න පුළුවන් නම් අවුලක් නැහැ. වාහනේ තලන්දර ගමන් අටහැරලා දානවා කියලා තමයි මේ යන්නේ. බලමු. ඔන්න අපේ ට්‍රේන් එක ආවද මම ට්‍රේන් එක ඇතුළට නැගලා ඉවරලා ෂීට් තිබ්බත් මම වෙලේ නගන්නේ ඩ්‍රයිව් කරන එක මෙතන ඩ්‍රයිව් කරන එකට පිටිපස්සේ. ඇයි කියලා කිව්වොත් එහෙම ලංකාවේ බස් වලට නැගලා ඉවරලා පොල් අල්ලගෙන එතනලා හිටපු එක පුරුද්දක් විදියට ඉතින් ඩ්‍රයිවිං කරන දිහා බලන් ඉන්න පොඩි කාලේ ඉඳන් පොඩි ආසාවක් තියෙනවා ඉතින්. අපි ඉතින් වාහන වලට පිස්සෝනේ. වාහන පිම්සෝ. ඉතින් මෙතන ඇවිල්ලා ඉවරලා ට්‍රේන් එක අරන් යන ට්‍රේන් මාස්ටර් කොහොමද අරන් යන්නේ කියලා පිටිපස්සට බලන් ඉන්නවා. යාත දික් කරනවා කළා ලයිට් බලනවා ට්‍රේන් පිළිබඳව ලොකු දැනුමක් නැහැ ඉතින් ඒ මට ආසයි ඒකට පිටවල වල යන්න තියෙනවා මෙතනින් කියනවා දොර ඇරෙන්න කොයි පැත්තටද වම් පැත්තටද දකුණු පැත්තට කියලා කියනවා මගේ ලොකේෂන් එකට යන්න දෙන්නේ මම මේ ට්‍රේන් එකෙන් බහැලා වෙලා වෙන ට්‍රේන් එකකට යන්න ඕනේ. දැන් මම මේ ට්‍රේන් එකෙන් එතන ට්‍රේන් එකට මාරු වෙන්නේ මෙතන ඉස්සරහ තියෙන ස්ටේෂන් එකෙන් බහැලා මට ඊළඟ ට්‍රේන් එක ගන්න තියෙන ස්ටේෂන් එකට විනාඩි 1 විනාඩි 2 විතර වගේ දුරක් පයින් යන්න තියෙනවා. අපි නම් යමු එකට. දැන් මට තියෙන්නේ මේ ට්‍රේන් එකෙන් බෑනා ඊළඟ ට්‍රේන් එකට මාරු වෙලා යන්න. බලන්න මේ ට්‍රේන් එකේ ලස්සන චූටි හරි උරු බූටි. මට පිටපර බලතින් මමත් යනවා ඉතින් මොනවද ගන්න දෙන්නේ. මේකට තියෙන රෝද පුටෙන් යන කට්ටියවත් යන්න. දැන් යන්න පුළුවන්. මේ ට්‍රේන් එක උදේ යනවා නේ. ඒක ඒක යාළුවා.
දැන් අපි ගත්ත ටිකට් එක ගමනාන්තයේදී මෙතන මේ මැෂින් එකට දාන්න ඕනේ. මේ මැෂින් එකට දැම්මම පස්සේ ආය අපිට මේ ටිකට් එක හම්බෙන්නේ නැහැ. දැන් මට තියෙන්නේ ඊළඟ ස්ටේෂන් එකට යන්න. ලාට පින්නත් ඒ නිසා ඉතින් ඉක්මනට දුවර යන්න ඕනේ එතන. අපි එන යමුකෝ එතන. මේකෙන් බහලා ට්‍රේන් නැගලා ඉවරලා එකේ 3ක් මං හිතන්නේ එකේ 3ක් ඒ 4ක් යන්න තමයි ඒකටක් කියලා කියන්නේ මේ ස්ටේෂන් 4. ඒ ස්ටේෂන් 4 ගියාට තමයි අපේ ලොකේෂන් එක. අකිරින් මක්කද. ලස්සන මල් තියෙනවා. වාහන තුනක් වාහන තිබ්බත් සහායරේ අපිට කොළවට නෑන් ඉන්නවා. මම අපිට ගියා. මම ඊළඟ එක මගේ අපි දුවනවා. පිටුවස්සන තනවට. ඒ කොටක මාස 9 මීටර. තේන්නේ යන්න තියෙන නම් මෙතනින් උඩ තමයි. ස්ටෑන්ඩ් තමයි. කැෆේ එකක් මත තියෙනවා කැෆේ එකක් දීලා. දෙවල් නැගි ගියා. හරි බටක ගියා. ස්කේට. ඉන්දියන් තමයි දැන් ඔය ටිකට් ගන්න දෙන්නේ. ඉන්දියන් දාලා තිනවා කී දෙනෙක් තියෙන්නේ. ඉතින් ගාන සිලෙක්ට් කරන්න කියලා IC කාඩ් දෙන්නේ. කැෂ් දාන්න දෙන්නේ. කොයින් දාන්න මෙතන දාන්න. අපිට දාලා වෙලා කී දෙනෙක්ද කියලා සිලෙක්ට් කරලා යන්න ඉන්නයි දෙකටම ගන්නවද? යන්න විතර ගන්න විතර ගන්න සිලෙක්ට් කරනවා. ජපානයේ මේ ජුම්බන්දෝරි කියන එක නම් මාර විදිහටම තියෙන දෙයක්. ජුම්බන්දෝරි කියලා කියන්නේ එක්කෙනෙක්ගේ දෙයක් කිව්වොත් පස්සේ තමයි ඊළඟ එක්කෙනාගේ අවස්ථාව වෙනකන් එයා ඉන්නවා. ඒක තමයි මේ ජුම්බන්දෝරි කියලා කිව්වොත්. ඉතින් මෙහෙ බලන්න ට්‍රේන් එකට ළඟ ඉන්නත් එක්කෙනෙක් පිටිපස්සේ එක්කෙනෙක් ඉන්න විදිහට බිම ඇදලා තියෙනවා. ඒ වගේම ට්‍රේන් එක එනකන් ඉස්සරහ තියෙන කහ පාට ලේන් එකෙන් එහාට යන්නේ නැහැ. ආවොත් මේ ට්‍රේන් එක දුරින්නම් නතර කරනවා. බලන්න මේ කට්ටියගේ මාර පිළිවෙලකට හදලා තියෙන මේ දේවල්. අපි අදින් ආපු ට්‍රේන් එකට මේ ට්‍රේන් එක වඩා දිගයි. ඒ කියලා කිව්වොත් මේ ට්‍රේන් එක වඩා දුර යනවා. කස්සනගෙන ඉන්නවා. ඉතින් ගියාගේ හීටර්ස් දාලා තියෙනවා. Shizuoka CA16. The doors on the right side will open. Please refrain from touching the doors and wait for them to open.
この列車は10時9分発下り普通列車浜松行きです。静岡を出ますと安倍川持宗焼津の順に終点の浜松まで各駅に停まります。列車まもなく発車いたします。4番線から浜松行き発車いたします。ドアを閉めます。ご注意ください。ドアが閉まります。ご注意ください。普通浜松行きです。次は安倍川です。お客様にお願いいたします。車両には優先席がございます。お年寄りやおමට බහින්න තියෙන්නේ මම යයිසෝ කියනවා මට බහින්න තියෙන්නේ යයිසෝල ඉන්නේ දැන් ෆෝන් නම්බර් වෙන්නේ තමයි ගන්න දෙන්නේ ෆෝන් නම්බර පාඩම් කරන කට්ටිය පාඩම් කරනවා Please refrain from touching the doors and wait for them to open. ට්‍රේන් එකෙන් ඇවිල්ලා ඉවරලා මට ඊළඟ ලොකේෂන් එක කියලා දාලා දෙනවා. මට පොඩි දුරක් යන්න තියෙනවා විනාඩියක්වත් නැති තරම්. මම දැන් මේ ලොකේෂන් එකට ෆෝන් එකෙන් බලාගෙන මැප් එකත් ඔන් කරගෙන මම දැන් මේ ලොකේෂන් එකට යන ගමන් ඉන්නේ. ඒ ලොකේෂන් එකට ගිහිල්ලා බලමු කෝල් එකක් තියෙනවා. මම ලොකේෂන් එකට ආවට පස්සේ මට ඉතින් කිව්වා ස්ටේෂන් එක ළඟට වෙලාම ඉන්න කියලා. මම අදින් ආයි ස්ටේෂන් එකට එනකොට තමයි මේක දැක්කේ. මේ තියෙන්නේ බයිසිකල් චූරින්ජ් එක. සාමාන්‍ය ස්ටේෂන් එක ළඟ බයිසිකල් පාකින් කරන්න පුළුවන් තැනක් තියෙනවා සාමාන්‍ය හදලා ඉවරලා. මෙතන තියෙන ඉතින් අපිට කීයක් හරි ගෙවලා සාමාන්‍යයෙන් 100ක් 200ක් විතර වගේ වෙන්නේ. මෙතන අපිට දවස් මුණක් බයිසිකලේ දාලා තියන්න පුළුවන්. බයික් උනත් දාලා තියන්න පුළුවන්. ඒ වුණාට බයික් එකේ නැගලා යන්න බෑ. මෙතන ඇතුළට ගිහලා පාක් කරලා ඉවරලා අපිට ඕන දේ කරගෙන ඇවිල්ලා ආයෙ වෙන මෙතනින් බයිසිකලේ ගන්න තියෙනවා. මේ සමහර බයිසිකල් වල අල්ලලා තියෙන කොලයක් සුදු පාටින් කොලයක් අල්ලනවා. ඒ ගොඩක් කල් මෙතන දාලා ගිය වේවා. ඒවා ටික දවසක් තියලා ඉවරලා මේ අර තියෙන සිටි ඔෆිස් එක. සිටි ඔෆිස් එකෙන් වෙල්ල කරනවා. ඒක ටික අරන් යනවා. සමහර තැන් වල තියෙනවා. ඒක හැමෝම දිරලා යනවා. बाइक्स वाला तीनों ले है बैठे जेंट्स की यानी स्कूटर उससे मन मन भी नहीं ना टैक्सी एरिया सिगरेट बंद है मतलब सिगरेट बंद है सिगरेट बंद ते कितना खादला थी
එතන නේද සිගරට් බොන්නේ. බයිසිකල් දාන්න කියලා තම්තන බයිසිකල් දාලා යන්නත් බෑ. බයිසිකල් දාන්නත් බෑ කියලා ගහලා තියෙනවා. මෙතෙන්දලා ඉන්නකොට මාරම ලස්සන දෙයක් දැක්කා. අපි මාව නිකන් එකපාරටම නිකන් අතීතෙට ගිහින් ඇදලා විහික් කරා වගේ. අපි ඉස්සර වැස්ස තිමිතිමි පත්‍ර වේදන කාලයක් තිබ්බා. පාර්ට් ටයිම් කරන්න ඉස්කෝලේ ඉවර වෙච්ච ගාම දුවනවා පාර්ට් ටයිම් කරන්න. මං කරේ පාර්ට් ටයිම් එකක් විදියට පාන්දර හරියටම එකට දෙකට විතර වගේ යනවා පත්‍ර බෙදන්න. ඊළවල් 200කට 250 විතර වගේ පත්‍ර බෙදනවා. මට ඉතින් වැස්ස තිමිතිමි අවුව වේලි අවුව ගන්න නැහැ. ඉතින් රැට දෙමිනවා විතරනේ. වැස්සත් එවෙනවා. කළුවරේ ඉතින් ලයිට් එකක් ගහන යනවා ඉතින් පත්‍ර බෙදන්න. මේ පෝස්ට්මෑන් දැක්කට පස්සේ මට එකපාරට මතක් වුණේ අන්න ඒ දේ. අපිට ඉතින් ඒ කාලේදී වගේම අවුවද වැස්සද මොකක්ද අදාළ නැහැ. රේන් කෝට් එකක් දාගත්තා. වැස්සේ වුණත් පත්‍ර ටික බෙදන්න ඕනේ. මෙයාව දැක්කට පස්සේ ඉතින් මට මතක් වුණෙත් අපිත් ඉතින් ඉස්සර වැස්ස තිමීගෙන පත්‍ර බෙදන්න එහෙම ගියානේ කියලා ඉතින් මතක් කරනවා ඉතින්. හරි ලස්සන ඉතින් මතක යන්නේ. මේ දවස් ටිකේ හෙලිමේට යන්න ඉතින් වාහනයක් තිබ්බේ නැහැ. මෙන්න මේ වාහනේ චූටි බට්ටා වගේ ඉන්න තමයි මම මේ ගමන ආවේ. එහෙනම් අපි තවත් ලස්සන වීඩියෝ එකකින් ආයෙ අපි හම්බෙමු. එහෙනම් ඔයාලා පරිස්සමෙන් ඉන්න.